සම්බන්ධයෙන් මතුවලා තියෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැනීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියා. මේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනරත් මහත්මයාත් ඒ වගේම පොලිස්පතිතුමත් අපේ මාතර දිස්ත්‍රික් කරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ විශේෂ කාර්යබලකාය අනුනිලධාරීතුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරී මහත්මයාත්මින් ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. විශේෂයෙන් අපි මීට මේ සාකච්ඡාවට පෙර ආතුව සාකච්ඡා කරා මේ පිළිබඳ දීර්ඝ වශයෙන්. ඒ වගේම මේ කාවඩි නර්තන කණ්ඩායම් සම්බන්ධීකරණය කරන සංඝ නිලධාරී කීප දෙනෙකුත් පෙරහැර කමිටුවේ ගරු සභාපතිතුමත් ඒ වගේම දේවර්ණ නිලමේතුමා සුම් ඔස්සේ මේකට සම්බන්ධ වුණා. අපි මෙහිදී විශේෂයෙන්ම සලකා බැලුවේ මේ පෙරහැර හෙට දිනේ පවත්වන කාවඩි පෙරහැර පිළිබඳව බුද්ධ්‍යංශ විසින් පොලිස්පතිතුමාට වාර්තා කිහිපයක් මීට සතියකට දෙකකට පෙර ආතුව ලබා දීලා තිබුණා. ඒ අනුව පොලිස්පතිතුමා එතුමාගේ නිර්දේශයන් දිස්ත්‍රික් ලේකම්තුමාට දැනුවත් කරලා තිබුණා. ඒ තත්ත්වය යටතේ යම් පෙරහැර කාවඩි කණ්ඩායම් අතර අභ්‍යන්තර ගැටුම් ඇතිවීම, ඒ වගේම පෙරහැරට බලන ජනයාට පීඩාවක් අවහිරක් වෙන ආකාරයේ සිදුවිය හැකි බවට ඒ තොරතුරු වලින් කියවිලා තිබුණා. ඒ නිසා එතුමා නිර්දේශයක් දීලා තිබුණා මේ කාවැඩි නර්තනය පෙරහැර පැවැත්වීමට යොදා නොගත යුතු බවට නිර්දේශයක් ඒ වෙලාවේ ලබා දීලා තිබුණා. ඒ වෙලාවේ තිබුණු බුද්ධ වාර්තා අනුව. ඒත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විවිධ පාර්ශ්වයන් ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමා සමග කරපු සාකච්ඡා, ඒ වගේම දේවර්ණ නිලමේතුමා සමග කරපු සාකච්ඡා මේ සියල්ලගේම ප්‍රතිඵලයක් හැටියට අපි තීන්දුව කරා නැවත මේ පිළිබඳව මාතරට ඇවිල්ලා අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා නැවත සමාලෝචනයක් කරගන්න අවශ්‍යයි කියන තීන්දුවට අපි ආවා. ඒ අනුව තමයි අද දිනේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අපි මම ඇමතිවරයා හැටියටත් පොලිස්පතිතුමා අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු මේ නිලධාරීන් මේ සාකච්ඡාවට සම්බන්ධ කරා. මේ පිළිබඳව අපි මුලින්ම සිදු කළේ දැනට හෙට දිනේ පැවැත්වෙන කාවඩි නර්තනය සහිත පෙරහැර සම්බන්ධයෙන් ආරක්ෂක සැලැස්ම සාකච්ඡා කරා. මේ ආරක්ෂක සැලැස්ම මේ වෙනකොට ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැනටපත් පෙරහැර ආරම්භ වෙලා තියෙනවා. නමුත් අපිට හෙට දිනේ පැවැත්වෙන කාවඩි නර්තනය සමග පෙරහැරට බුද්ධි වාර්තා අනුව ලැබිලා තියෙන තොරතුරු අරා අතිරික්ත පොලිස් බලයනි කීපයක් යොදන්න අවශ්‍ය වෙනවා. මේ පිළිබඳව කරපු සමාලෝචනයේදී අපිට ඒ බව ඒත්තු ගියා. ඒ අනුව අපි මෙතනදී තීන්දුවක් ගත්තා. සියලුම කාවඩි කණ්ඩායම් වලට මේ නර්තනයට සම්බන්ධ වෙ ඉඩ දෙන්නත්, ඒ සඳහා එහි නර්තන කණ්ඩායම් සම්බන්ධ සංවිධාන කටයුතු පොලිසිය හරහා සිද්ධ කරන්නත්, යම් අශෝභන ලෙස හැසිරීම් තියෙනවා නම් එවැනි කණ්ඩායම් ඒ අවස්ථාවෙම ඉවත් කරන්නත්, යම් විනයකට යම් පාලනයකට නතු වෙමින් දේව භක්තියෙන් මේ පෙරහැර නරඹන සියලු දෙනාට දේවාශිර්වාද ලැබෙන පරිදි දෙමාපියන් දරුවන් සියලු දෙනා එකතුව නරඹන්න පුළුවන් හැකියාවක් ලැබෙන පරිදි මේ ඓතිහාසික පවත්වාගෙන යන මේ ශ්‍රී විෂ්ණු දේවාලයේ මේ පෙරහැරට කිසිදු අගෞරවයක් නොවන ආකාරයෙන් මේක පවත්වන්න අවශ්‍ය පියවර ගන්න. ඒ අනුව අපි මේ ස්ථානයේ තීන්දුවක් ගත්තා. ඒ සියලු නර්තන කණ්ඩායම් යොදා ගනිමින් වෙන වර්ෂවලදී පැවැත්වුවා මෙන්ම ඊටාම ගෞරවනීය ලෙස ගාම්භීර ලෙස මේ පෙරහැර පැවැත්වීමට අවශ්‍ය තීන්දුව ගත්තා. මෙහිදී අපි විශේෂ අවධානය යොමු කරා බුද්ධි වාර්තා හරහා ලැබිලා තියෙන තොරතුරු සම්බන්ධයෙන්. ඒ අනුව අපි විශේෂ කාර්යබලකාය අනුනිලධාරීතුමා මෙතන ඉන්නවා. එතුමාට පැවරුව අතිරේක විශේෂ කාර්යබලකා බටේ විශාල ප්‍රමාණයක් යොදවන්නත් පොලිස්පතිතුමා එකගත්වයේ පළ කරා මේ සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් හෙට දිනේට ක්‍රියාත්මක කරන්නත් ඒ සඳහා සියලු තීන්දුව මෙතන ස්ථානෙම ගනු ලැබුවා. ඒ අනුව අපි හෙට දිනේ සියල්ල පොලිසියට අපි මේ පිළිබඳව වගකීම බාර දෙනවා. මේ කණ්ඩායම් අතර අභ්‍යන්තර ගැටුම් හෝ ඊට පස්සේ අශෝභන හැසිරීම හෝ වෙනත් පෙරහැරට නොගැලපෙන කිසිදු සිදුවීමකට ඉඩ කඩ නැහැ. ඒක පොලිසියේ පාලනයට යටත්ව සිදු කළ යුතු වෙනවා. ඒ අනුව දියවඩන නිලමේතුමාගේ උපදෙස්
ඒ වගේම විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්තුමා මාතර දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් සහ අදහස් අනුව පෙරහැර කමිටුවේ ගරු සභාපතිතුමත් ඉන්නවා. තුමන්ලගෙත් අදහස් අරගෙන මේක වඩා සාර්ථක පෙරහැර බවට පත් කරන්න තීන්දුව කරනවා. ඒ වගේම පෙරහැරට අවශ්‍ය සියලු ආරක්ෂක විධාන තර කරනවා. මේ පෙරහැර නරඹන්න කිසිදු බියක් සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒ අවශ්‍ය සියලු ආරක්ෂක විධාන අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව අතිරික්ත පොලිස් බලයන් කීපයක් මේ සඳහා යොදවනවා. විශේෂ කාර්ය බලකාය. ඒ අනුව පෙරහැර සාර්ථකව පවත්වා ගන්න හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. මහජනතාවට හැකියාව ලැබෙනවා මේ පෙරහැර නරඹන්න කිසිදු බියක් සැකක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ආරක්ෂක විධාන තර කරනවා. ඒ සියලු දෙනාගේ ආරක්ෂාව සාතික කරනවා. පෙරහැර සංවිධාන කටයුතු දේවර්ණ නිලමේතුමා සහ පෙරහැර කමිටුව විසින් සිදු කරලා තියෙනවා. නමුත් මේ කාවඩි නර්තනය මේකට එකතු කිරීම සමගම ඇතිවෙච්ච ගැටුම්කාරී ස්වභාවයක් සහ අර්බුදකාරී ස්වභාවයන් කිහිපයක් පැන නැගිලා තියෙනවා. එහෙනම් මේ පෙරහැර සාර්ථක කර ගැනීම සඳහා පොලිසිය යම් පාලනයකට නතු කරගනිමින් ඒ කොටස ඉෂ්ට කරන්න කියන තීන්දුවට තමයි දිස්ත්‍රික් ලේකම්තුමත් බස්නායක නිලමේතුමත් සහ මේ සියලු දෙනා එකගත්වයේ ප්‍රකාශ කරලා ලැබුවේ. එහෙනම් යම් රටේ තියෙන නීතිය මේ පෙරහැරටත් වළංගුයි. එහෙම නැතුව වෙන නීති මේකට වළංගු නැහැ. මේක රටේ තියෙන නීතිය ඕනෑම වෙලාවක ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්තුමා බස්නායක නිලමේතුමා ඒ වගේම මේ රටේ භක්තිමත් මිනිස්සු මේ ප්‍රදේශේ මේ පෙරහැර පිළිබඳව දේව ආශිර්වාද ලබා ගන්න අය ඒ වගේම මේක නරඹන අය ගෞරවාන්විත පෙරහැරක් හැටියට කිසි කෙනෙකුට අනාරක්ෂිත භාවයක් නොදෙන ආකාරයෙන් සුරක්ෂිත පෙරහැරක් බවට පරිවර්තනය කර ගැනීම එකම වමනාව සහිත තමයි මේ කටයුතු කරන්න තීන්දුව කරලා තියෙන්නේ. ඒක බස්නායක නිලමේතුමාගෙත් දිස්ත්‍රික් ලේකම්තුමාගෙත් පූර්ණ එකඟත්වය සියලු දෙනාගේ සහයෝගයෙන් ගත්ත සාමූහික තීන්දුවක්. ඒ තීන්දුව තමයි හෙට දිනේ ක්‍රියාත්මක වෙන්නේ. සමාජ මාධ්‍ය හරහා විවිධ දේ ප්‍රකාශ වෙලා තියෙනවා. නමුත් අපි මෙතනදී ඇත්තටම කටයුතු කරන්නේ නීත්‍යානුකූලව පොලිස් දෙපාර්තමේන්තුවට කළ හැකි සියලු දේ කරමින්. මොකද සමාජ මාධ්‍යවල අපි දන්නවා ප්‍රචාරය වන සියලු දේම නිවැරදි දේ කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. විවිධ අදහස් පළ කරන්න අයිතිය තියෙනවා. අපි ඒකට බාධා කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් නිවැරදි දේ ජනගත කරන එක තමයි අපේ අරමුණ. ඔබ මාධ්‍යවේදීන් හැටියටත් ඔබ මේ කටයුතු වෙනුවෙන් මැදිහත් වෙයි කියලා හිතනවා. නිවැරදි දේ ජනතාව වෙත අරන් යාම. එතකොට ජනතාව මේ පෙරහැර සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ඇති කර ගැනීමත් වැරදි, අනාරක්ෂිත භාවයක් ඇති කර ගැනීමත් වැරදි. ඒ වගේම අපිට පොලිසිය පැත්තෙන් ලැබෙන බුද්ධි තොරතුරු අනුව ඒකට අවශ්‍ය ආරක්ෂා පියවරයන් ගැනීම අපේ පාර්ශ්වයෙන් කළ යුතුයි. ඒ හින්දා තමයි අපි අර තීන්දුව ගත්තේ. පොලිසිය යම් මැදිහත් වීමක් මේ කාවඩි නර්තනය වෙනුවෙන් සිදු කළ යුතුයි කියන තීන්දුව ආවේ මේ පෙරහැරට පූර්ණ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය ස්ථාවර කිරීම සඳහා. පොලිස් වෙතුමා ඉන්න තව මොනවා